අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බණ්ඩාරගම වෑවිට වැවේ ජෛව විවිධත්වය ගැන. ඇත්තටම මේක විශාල වශයෙන් ජෛව විවිධත්වයේ පිරිච්ච වැවක්. විශාල කුරුළු වර්ග ප්‍රමාණයක් ඉන්නවා. ඒ වගේම ගෙම්බන්, දියබරියන්, උරග විශේෂ ප්‍රමාණයක් ජීවත් වෙනවා. නගරාශ්‍රිතව තියෙන ජලාශයක් විදිහට මේකේ සෑහෙන ප්‍රමාණයක ජෛව විවිධත්වයක් තියෙනවා. ඉතින් ඇත්තටම ඉන්න සමහර හංසයන්, කොරවක් වර්ග, කුකුළු වර්ග, සේරු මේ වගේ ගොඩක් ඉන්නවා. ඉතින් මම ආරාධනා කරනවා මගේ වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉඳලා මේ දේවල් ටික නරඹන්න කියලා. හොඳයි බලන්නකො මෙතන කවුද ඉන්නේ කියලා. මෙතන ඉන්නවා හංසයෙක්. එයා ටිකක් හිමින් නිකන් චිකන් කපිටම ඉන්නේ බලන්න. එයා ආහාර හොයාගෙන යනවා. ඉතින් එහා පැත්තේ ඉන්නවා සිතලෙක්. සිතල කියලා කියන්නේ මම හිතන්නේ යාට වෙන නමුත් ගොඩක් තියෙනවා වෙන්න පුළුවන්. ඊට හැංගි ගිලෙනවා මට පේනවා මම හිතන්නේ කිරලෙක්. ඊට පස්සේ මේ කිතල මොන හරි කෑමක් හොයාගෙන මෙතන කරනවා. මෙතන සෑහෙන ප්‍රමාණයක් මේ එකම ඒරියා එකක එකම තැනක ඉඳලා විවිධ වර්ගවල සත්තු බලන්න පුළුවන්. අපි චුට්ටක් එහාට ගිහින් බලද්දී නම් අරයට තපස් රැකගෙන හිටියට එයාට හරි වටපිටාව ගැන අවබෝධයෙන් ඉන්නේ. බලන්නකෝ එයා යනවා. අන්න එහාට යනවා. එක්කෙනෙක් ආව එතනටම යන්නේ කෙලේ ටිකක් ටිකයි ඒ ඔක්කොම මේක මාළු බාලා ජීවත් වෙන කට්ටිය තමයි. මේ ඉන්න තවත් එක්කෙනෙක් ලස්සන නිල් පාට කුරුල්ලෙක්. මේගොල්ලෝ පාරුවක හදාගෙන මාළු දාන්න ආවිල්ලා. මේ ඉන්නේ තවත් හොරු කට්ටිය. බලන්න මේගොල්ලෝ සතුටටව පීනනවා. මේක ඉන්නේ බණ්ඩාරගම වැව. ඉතින් මේ වැවේ වරුගෙන කතා කරන තමයි මේ ඉන්න එක ප්‍රධාන මාළු හොරෙක් ගන්න නිදිද කරනවා. අර ඈතින් තේන්නේ අතන ඉන්නවා සුදු පාට දෙන්නේ. ඒක ඉන්න ලොකු මාළු හොරෙක්. හොරෙක් ඉන්නවා එතන මේකත් ඉන්නවා. මෙන්න මෙයා. මේ මාළු හොරෙක්. ඒක මාළු හොරකම් කරන්නේ තාම ඒකට කට්ටිය තමයි ඉතින් මේගොල්ලෝ.